ටැක්ස් බලපාන්නේ නැහැ. අපි මේ ලංකාව පුරා මේ ගමනේ යනකොට පුතාලා දුවලා වගේ අවුරුදු 15 16 අතර ඉතාම සාර්ථක ව්‍යවසායකයෝ හිටියා. තිලිනමන සිංහ කියන අන්න මේ සිංහයා මොකද අපි මේ වැඩසටහන මේ කොටස හැදුවේ සිංහාවලෝකනය කියලා. සිංහයා තමන්ගේ ගමන් මඟ යනකොට පුතාලා දුවලා දැකලා ඇති ටිකක් දුර ගිහිල්ලා ආපස්සු හැරිලා බලනවා. ඇයි මට කවුරුහරි කියන්න පුළුවන්ද ඇයි කියලා. මේ කතාව අහන් හිටියනම් ඔයාලට මට උත්තරයක් දෙන්න පුළුවන්. එතනදි වෙන්නේ එයා බලනවා තමන්ගේ ගමන් මගේ තිබ්බ බාධක මොනවද? එයා පසු කරන්න ආව දේවල් මොනවද? එතනින් තමයි ඒ සිංහයා ඒ ගමන් මගේ තමන්ගේ ඒ සාර්ථකත්වය දකින්නේ. මේ දිස්ත්‍රික්ක ඇතුලේ ඉන්න ස්කූල් ප්‍රේමියර්ස් නේද? හරි ලස්සන concept එකක් ඒක. ඉතින් ඒගොල්ලන්ට දැන් මම කතා කරන්න ලෑස්ති මේ. ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායිකයෙක් කියන දෙක අතර, businessman and entrepreneurship කියන දෙක අතර ඔයගොල්ලෝ හිතන්නේ මේ concept දෙක පැහැදිලිවම දෙකක්ද? එහෙම නැත්නම් එකක්ද? එහෙම නැත්නම් එක ළඟින් යන දෙකක්ද? කොහොමද ඔයගොල්ලෝ හිතන්නේ? අපි එක පොතේ පොඩි chance එකක් දෙමු කවුරු හරි කෙනෙකුට. ඉතින් කවුරු හරි අපේ මයික් එක තියෙනවද උතන? තියෙනවා නේද? අපි කෙනෙකුට ඇතුලේ දෙමු. මම කැමතියි අතර මේ ඔයගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන්න නැත්නම් අර මම විතරක් කතා කරනවා වගේ කවුද හිතනවද බිස්නස් එකයි entrepreneurship කියන එකයි අතර වෙනසක් තියෙනවා කියලා. කාට හරි අයිඩියා එකක් තියෙනවද ඒ සම්බන්ධව? මේ අර දුව හොඳයි. මම හිතනවා යාට අයිඩියා එකක් තියෙනවා කියලා. විවසායකයන් කියන්නේ අලුත් දෙයක් හදලා දෙනවා. එතකොට විවසායකයා අලුත් දේවල් හදලා සමාජයේ ප්‍රශ්න වලින් හඳුනාගෙන ඒ සමාජයේ තියෙන පිටස හඳුනාගෙන මිනිස්සුන්ට අවශ්‍ය දේවල් හොඳට සපයනවා. ඒ ව්‍යාපාරිකයා කරන්නේ සමාජයේ මොනවාද තියෙන දේවල් විවසායකයා අලුත් එතකොට අද දැන් ඊළඟට ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ટොපික් එක කතා කරන්නේ මේ ස්ටේජ් එකට ඇවිල්ලා ඉන්නවා කවුද? මොකද මම දන්නවා ඔයගොල්ලෝ හරිම ස්මාර්ට් කියලා. මම ඉස්සර ඔය විදිහට මගේ ඉස්කෝලේ මගේ කුරුණෑගල මාළියේදී පාසලේ මම මේ වගේ මොනවා හරි කවුරු හරි කෙස් කීයක කෙනෙක් ඇවිල්ලා කතා කරොත් මට තියෙන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන් වෙනුවෙන් මම මෙතනට ඇවිල්ලා කතා කරනවා නම් ඔයගොල්ලන්ට වඩා මොනවා හරි දෙයක් මම ශික්ෂක තියෙනවා. අතරම මම ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේ කතාව ඉතුරු ටික අහන්න හිතේ. ඔයගොල්ලෝ නැත්තම් මම කවුද කියලා දන්නේ නැතුව ඔයගොල්ලන්ට මේ කතාව කන්ටිනියු කරන්න බැරිද? මුලින්ම මම කියන්නම් මම මලියදේව විද්‍යාලයේ තමයි මගේ මූලික අධ්‍යාපනය හැදෑරුවේ. ඊට පස්සේ මම පෙරදිග විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන වේදිකේ උපාධිය හදාගන්නවා. ඒකේ අලෙවිකරණය සම්බන්ධ විශේෂ වේදිකේ උපාධිය හදාගන්නවා. 2014 වර්ෂයේ උපාධිධාරියෙක් විදිහට මගේ විදේක ජීවිතේ පටන් ගන්න උත්සාහ කරනවා. මම 2014 මගේ අධ්‍යාපනය අවසන් කරලා මට ඇත්තටම ඉතාමත්ම කැමැත්තක් මගේ තිබුණා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. මම දන්නවා ඒක හරිම ලොකු චැලෙන්ජ් එකක්. මොකද ඒකට අවශ්‍ය කරන මූලික දැනුම සහ වටපිටාව මට නිර්මාණය කරගන්න ලොකු ශක්තියක් තිබුණා. හැබැයි මම 2015 වර්ෂයේ ඉතාම කුඩා ව්‍යාපාරයක් පටන් ගන්නවා. මොකද මගේ ව්‍යාපාරය ඉතාම කුඩා තෙල් මොලක්. කිව්වම ඒක අපි හැමෝම දන්න ව්‍යාපාරයක්. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ හැමෝම දන්න පොතේ සම්බන්ධව ඉතාම කුඩා ව්‍යාපාරයක්. ඒක වශයෙන් සේවකයෝ 3-4 දෙනෙක් සේවකයෝ මමත් ඇතුළු සේවකයෝ 4 දෙනෙක්. මගේ ව්‍යාපාරය ආරම්භ 2015 වර්ෂයේ. එතකොට හැබැයි මගේ දුවේ පුතේ මම මේක පොඩි ව්‍යාපාරයක් විදියට දැක්කේ නැහැ.
ඩ්‍රීම් එක සමහර වෙලාවට මට නිදා ගන්න දුන්නේ නැති තරම් කැවසම්පන්නයි. මම සමහර දවස් තියෙනවා රැ එළි වෙනකම් මගේ ව්‍යාපාරය සම්බන්ධව ඩ්‍රීම්ස් එක. මගේ සිහිනේ හැම වෙලාවෙම මම නිර්මාණය කළේ මගේ සිහිනේ. හැබැයි අද 2023 මම මගේ සිහිනේ තුල දැක්කා විශාල සේවක පිරිසක් දවස් එක මගේ ආයතනය තුළ වැඩ කරනවා මම මගේ සිහිනේ තුල දැක්කා. විදේශ රටට අපනයනය කරන භාණ්ඩ තුලින් විදේශ විනිමය කියන දක්ෂ ව්‍යවසායකෙක් මගේ සිහිනේ තුලින් මම දැක්කා. මම සමාජයට යහපත් දේ කරන බව මගේ උපයගත් ධනෙන් මම විවිධ සුබසාධන වැඩ කරන සිහිනයන් මම මගේ සිහිනය තුළින් දැක්කා. මගේ දෙමාපියන් සතුටු කරන, මගේ මිත්‍රයන් සතුටු කරන, මගේ යාළුවන් සතුටු කරන ඉතාමත්ම දියුණු මුදලින් මනසින් සියල්ලෙන් දියුණු සිහිනයක් මම හැම වෙලාවෙම දැක්කා. හැබැයි අද 2023 අද අවුරුදු 8ක් වෙනවා මගේ ව්‍යාපාරය. එතකොට අද මම ළඟ සේවක මාර්ගයෙන් 250කට වඩා අසතුටුමක් වැඩ කරනවා. අද මම පොල් ආශ්‍රිත නිෂ්පාදකයන් මම පටන් ගත්ත පොල් තෙල් වලින් වුණාට අද මම මගේ ව්‍යාපාරය ඇතුලේ පොල් ආශ්‍රිත නිෂ්පාදකයන් 10කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා දේශීය වශයෙන් විදේශ රටවල් 15කට ආසන්න ප්‍රමාණයකට අපනයනය කරනවා. රටට ආර්ථිකමය වශයෙන් ඩොලර් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් මට මගේ රටේ ජාතික ආර්ථිකයට දායක කරගන්න පුළුවන් ව්‍යාපාරයක් අද මම නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේකට හේතුව දැන් අර මගේ කිව්වා පොඩි සිංහාවලෝකනයක් තමයි මම මේ කියන්නේ. පොඩි ෂෝට් ඇන්ඩ් ස්වීට් සිංහාවලෝකනයක්. අද මම මගේ ගමන පිළිබඳ පිළිපසට හැරෙන්න බැලුවොත් ඉතාම කුඩා කාලයක් අවුරුදු 8ක් කියන්නේ. නමුත් මේක ඇතුලේ මම දැකපු සිහිනෙන් 150ක් විතර මට ඉවර කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මම මගේ සිහින ලැබීම නවත්තලා නැහැ. මම අද සිහින දකින්නේ ලෝකේ පළවෙනියම. ඒක තමන්ට ලාභය ලබා දෙන එක යුනිට් එකක් විදිහට තමයි සැලකන්නේ. එතකොට තමන්ගේ ව්‍යාපාරය හැම වෙලාවෙම ඒගොල්ලෝ තමන්ගේ ව්‍යාපාරයට රීඉන්වෙස්ට් කරන්නේ ප්‍රොෆිටබිලිටි එක. එහෙම නැත්නම් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක වැඩි නම් විතරයි. තමන්ගේ ප්‍රොෆිටබිලිටි එකේ හැම වෙලාවෙම රිටර්න් එක වැඩි වෙනවා නම් ඒගොල්ලෝ වැඩිපුර ඉන්වෙස්ට් කරනවා. හැබැයි ඒගොල්ලෝ රිස්ක් ටේක් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ අලුත් දේවල් හොයන්නේ නැහැ. ඒගොල්ලෝ අලුතෙන් හිතන්නේ නැහැ. ඒගොල්ලෝ ක්‍රියේටිව් දේවල් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම තමන්ගේ ප්‍රොෆිට් එක ප්‍රොටෙක්ට් කරගන්න බලනවා. ලාභය තමයි හැම වෙලාවෙම ආරක්ෂා කරන්නේ. එයා කරන ව්‍යාපාරය, එයා කරන ෆන්ක්ෂන් එක පොඩි හරි ලොස් එකක් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ එක්කෝ ඒ ව්‍යාපාරය වහලා දානවා. එහෙම නැත්නම් එකකින් වෙන එකට මාරු වෙනවා. එහෙම නැත්නම් කෙටි කාලීනව ඒගොල්ලෝ තමන්ගේ ස්කේල් එක ඩවුන් කරලා තියනවා. හැබැයි ව්‍යවසායකයා එහෙම නෙවෙයි. ව්‍යවසායකයාගේ ලාභදායීත්වය කියලා කියන්නේ එයාගේ තව එක කොම්පෝනන්ට් එකක් විතරයි. ඇත්තටම ව්‍යවසායකයෙක් කරන්නේ තමන්ගේ ව්‍යාපාරය තුළින් තමන්ව තෘප්තිමත් කරගන්න. ව්‍යාපාරිකයා තෘප්තිමත් වෙන්නේ ලාභයෙන්. හැබැයි ව්‍යවසායකයා ව්‍යාපාරය තුළින් තමයි තෘප්තිමත් වෙන්නේ. තමන්ගේ ව්‍යාපාරය දිහා දැකලා තමන්ගේ ව්‍යාපාරය තුළින් තමන්ට ලැබෙන සතුට දැකලා, තමන්ගේ ව්‍යාපාරය තුළින් සමාජයට වෙන සේවාව දැකලා, තමන්ගේ ව්‍යාපාරය තුළින් ආර්ථිකයට ලැබෙන කන්ට්‍රිබියුෂන් එක දැකලා සතුටු වෙන කෙනෙක් තමයි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. තමන්ගේ ව්‍යාපාරය සම්බන්ධව උදේ ඉඳලා රැ වෙනකන් සිහින දකින කෙනෙක්, තමන්ගේ ව්‍යාපාරය තුළ ජීවත් වෙන කෙනෙක්. ව්‍යාපාරිකයා කරන්නේ බිස්නස් එකෙන් සල්ලි අරගෙන තමන් ජීවත් වෙනවා. ඒක සමහර වෙලාවට අපිට පිටින් කවදාවත් පේන්නේ නැහැ. ව්‍යාපාරිකයයි ව්‍යවසායකයයි අඳුර ගන්න බෑ අපිට පිටින්. අරයත් යනවා ලොකු වාහනයක, යට ලොකු ගෙදරකුත් තියෙනවා, යා වෙන කම්ෆර්ට් ලයිෆ් එකකුත් ගෙවනවා. මෙයත් ඒ විදිහටම කම්ෆර්ට් ලයිෆ් එකක් ගෙන අපි කොහොමද මෙයා ව්‍යවසායකෙක් මෙයා ව්යාපාරිකයෙක් කියලා බෙදාගන්නේ? ඒක
කරන්න බෑ. හැබැයි ඒක දන්නේ තමන්මයි. මම ව්‍යවසායකයෙක් මම ව්‍යාපාරිකයෙක් කියලා. ලාභය අරගෙන තමන්ගේ සුඛ විහරණය සහ තමන්ගේ පෞද්ගලික තෘප්තිය සඳහා පාවිච්චි කිරීම තමන්ගේ ව්‍යාපාරය තුළින් තමන් අනාගතයේ දෙක බලමින් සමාජයට වැඩදායී ලෙස තමන් ක්‍රියේටිව් දේවල් කරමින් ඉමේජිනේෂන් පවර් එක තව බිල්ඩ් කරගනිමින් වැඩ කරනවා නම් ඔහු ව්‍යවසායකයෙක්. මොකද මම ওই කාරණාව කිව්වේ මම ඊට එහා සබ්ජෙක්ට් මැටීරියල්ස් වලට යන එක තේරුමක් නෑ. ඒක මගේ බලාපොරොත්තු වෙන කාරණාව නෙවෙයි. හරිද? එතකොට අපි හැම වෙලාවෙම ව්‍යවසායකයෙක් මාර ක්‍රියේටිව් කෙනෙක්. එයා රිස්ක් ටේක් කෙනෙක් හැම වෙලාවෙම. දැන් නිකන් මම පොඩි එක්සැම්පල් එකක් දෙන්නම් බලන්න. මොකද එතකොට ඕගොල්ලෝ දැන් වෙන්නේ ව්‍යාපාරිකයෝ නෙවෙයි නේද? ඔයාලා කවුරුත් මෙතන ව්‍යාපාරිකයෝ වෙන්න බෑ. ව්‍යාපාරිකයෝ වුණොත් ඔයාලා විතරයි හැදෙන්නේ. ඔයා වටේ ඉන්න මිත්‍රයන්ට ඔයාට උදව් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාගේ සමාජයට ඔයාට උදව් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාගේ රටට ආර්ථිකයට ඔයාට දායකත්වයක් දක්වන්න හම්බෙන්නේ නැත්නම් අපි කරන ව්‍යාපාරයෙන් දෙයොතේ වැඩකුත් නැහැ. ඒක අපි ඉන්න කාලය ඇතුලේ අපි තෘප්තිමත් වෙන්න නම් අපි ව්‍යාපාරයක් කරන්නේ. ඒක ඇත්තටම ඊට වඩා වෙනස් දේවල් තියෙනවා ඕනනම් ජීවිතේ සතුටින් මරණකම් ඉන්න. ඒකට ව්‍යාපාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ හැමෝම වෙන්න ඕනේ ව්‍යවසායකයෝ වෙන්නයි ඕනේ මෙතන. මම ඒක නිසා පොඩි උදාහරණයක් කියන්නම්. අපි ගමු පොඩි බේකරි එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ගමේ බේකරි එක. ඒකේ හැමදාම කරන්නේ අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ගෙනල්ලා මේකේ හදනවා බනිස් ජෑම් බනිස් හැමදාම වගේ හදන රෙසිපීස් ටික හදනවා. අර බේකරි එකක් කියන එක ලොකුවට පේන්නේ නැහැ. පොඩි කඩ කාමරයක් පහළ තියෙන්නේ. හැමදාම හැබැයි එකම ප්‍රමාණයෙන් ආලුත් හදනවා, බනිසුත් හදලා මුළු ගමටම විකුණනවා. පොඩි ට්‍රක් එකක් හදාගෙන විකුණනවා. මම පොඩි කාලේ ඉඳලා අද වෙනකන් දකින්න ඔයාලා ගමේ තියෙන බේකරි එක ඔය සයිස්මයි නේද? නිකන් ඉමේජින් කරොත් එහෙම හැමදාම දකින්න බේකරි එකේ සයිස් එක එකමයි. හැබැයි තව කෙනෙක් ඉන්නවා එයා අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න. එයා තීරණය කරනවා බේකරියක් දාන්න. හැබැයි එයා බලනවා මෙයා මේ හදන පාන් ගෙඩියේ ටෙක්ස්චර් එක ටිකක් වෙනස් කරන්න try කරනවා. මම හැම වෙලාවෙම උදේ හවස කල්පනා කරලා මෙයාට තියෙන පොඩි goal එකක් මාර fluffy මාර smooth bread එකක් මම හදන්න ඕනේ කියලා. මෙයාට තියෙන පොඩි දැවෙන ආසාවක්. මෙයා මොකද කරන්නේ? උදේ ඉඳලා මහන්සි වෙලා මේකට එයාට ගන්න පුළුවන් research and developments කරලා එයාගේ මට්ටමින් ගෙදරදී හරියා හදලා මාර fluffy මාර smooth bread එකක් හදනවා. දැන් අර අවුරුදු 20ක් විතර හදපු බේකරියට වඩා මෙයාගේ අයිටම් එක මෙයා ඩෙවලොප් කරලා තියෙනවා හරිම fluffy හරිම smooth bread එක. ඊට පස්සේ මෙයා බලනවා මේ පාන් ගෙඩියේ physical appearance එක. දැන් අපි ගමේ බේකරිය ගත්තොත් එහෙම කර වෙලා එක උඩ කර වෙලා හැමදාම එකම size එක දිගයි අර පාන් ගෙඩියේ බ්ලොක් එක. මෙයා තීරණය කරනවා නෑ මම ඊට වඩා පොඩි ඩෙවලොප්මන්ට් එකක් කරනවා කියලා. මෙයා සම්පූර්ණ පාන් ගෙඩියේ හැඩය හරි හතරස් කරලා උඩට පොඩි තිරිඟු වැඩ ටිකක් එහෙම දාලා මේකේ appearance එකක් වෙනස් කරනවා. මේකේ packaging model එකක් වෙනස් කරනවා. outer look එක වෙනස් කරනවා. ඊට පස්සේ මෙයා මේකට තීරණය කරනවා මේ පොඩි වියදමයි යන්නේ. පොඩි පොලිතින් කවර් එකක් වගේ දාලා hygiene ටිකක් තව ටිකක් වැඩි කරන්න පුළුවන්. මේකට මැස්සෝ අහන්නෙත් නැති වෙන්න, අල්ලපුවාම මොනවා ජරාවක් එන්නේ නැති වෙන්න පොඩි කවර් එකක් මේකට දානවා. ලස්සන යාගේ ඊට පස්සේ මෙයා හදනවා මෙයා දකින්නවා හීනයක් කියලා මෙයා බේකරියට පොඩි නමකුත් දානවා. අර කඩ කාමරේ වගේ එකක් නෙවෙයි මෙයාගේ බේකරියට ලස්සන නේම් බෝඩ් එකක් තියෙනවා, බ්‍රෑන්ඩින් එකක් තියෙනවා, ලෝගෝ එකක් තියෙනවා. ඒවා මහලුකු වියදම් යන දේවල් නෙවෙයි. හැබැයි මෙයාගේ thinking එක තමයි මේ දේවල් කරන්නේ. මේ creativity මෙයා හිතනවා මේ ටික හදනවා. මෙයාගේ ලස්සනට බේකරියක් full colourful tint ටිකක් දාලා තියෙනවා. පොඩි logo එකක් ඇඳලා තියෙනවා. ඒ logo එකම පාන් ගෙඩිය packaging එකේ තියෙනවා. මේ දෙකම යනවා හන්දියේ කඩේ. හරිද? හන්දියේ කඩේ මුදලාලි මේ දෙකම අරගෙන යාළුවගේ showcase වල දානවා. දැන් ඕගොල්ලෝ පාන් රාත්තලක් ගන්න කඩේට ගියාම
ඕගොල්ලෝ කැමති මොන පාන් ගෙඩිය ගන්නද? obviously නේ. ටේස්ට් එකක් වැඩි නම්, ස්ටෙච් එකක් හොඳ නම්, ෆ්ලෆි බ්‍රෙඩ් එකක් නම්, හයිජීන් උත් ලස්සනට තියෙනවා නම්, පැකේජ් උත් ලස්සනට තියෙනවා නම්, ඒ බේකරියක් අපිට මතකයි නම්, ඒක ලස්සනට අපේ සිහිනේ අපේ ඔළුවේ ඇඳිලා තියෙනවා නම්, ඔයගොල්ලෝ ගන්න මොන බ්‍රෙඩ් එකද? ඔයගොල්ලෝ තව රුපියල් 5ක් 10ක් වැඩිපුර දීලා හරි අර අලුත් බේකරි බ්‍රෙඩ් එක try out කරනවා වගේම ඒක රස නිසා ඔයගොල්ලෝ loyal customers ලක් වෙනවා. කොටිම කිව්වොත් බේකරි වහලා තියෙන දවසට පාන් කන්න නැති ලෙවල් එකට ඔයගොල්ලෝ එනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ බිස්නස් එකක් ව්‍යාපාරයක් normal businessman කෙනෙක් කරනකොටයි ව්‍යාපාරයක් entrepreneur කෙනෙක් කරනකොටයි දැනෙන වෙනස. මේක ඇතුලේ තියෙනවා. මොනවද තියෙන්නේ? පාන් මම හැමදාම හිතුවේ මම පාන් ටික විකුණලා ප්‍රොෆිට් එක ගන්නවා. තියෙන දේවල් ටිකක් අඩුවෙන් දානවා. පාන් රාත්තලක්ම නැහැ චුට්ටක් අඩු කරනවා මට ඒකෙන් ප්‍රොෆිට් එකක් තියෙනවා. දර තෝරනෝම තියෙනවා මට අවන්ස් වලට යන්න බෑ ඒවා ලොකු කොස්ට් එකක් ඒක තේරුමක් නැහැ මේවා පාඩු බිස්නස් ඒක නිසා මම මේක කරන්නේ නැහැ කියලා. හරි බේසික් වැඩ ටිකක් කරනවා. අරයා දැන් ඊට වඩා ඉස්සරහින් ඉන්නවා. එතකොට බලන්න එයා බලනවා එයාගේ කස්ටමර්ස්ලට හම්බෙන දේවල් මොනවද? කස්ටමර්ස්ලට හොඳ හයිජීන් බ්‍රෙඩ් එකක් හම්බෙනවා. හොඳ ටේස්ටි බ්‍රෙඩ් එකක් හම්බෙනවා. ඒක ප්‍රොෆිටබිලිටි එකක් වැඩි. හැබැයි ආ ප්‍රොෆිටබිලිටි ගැන හිතන්නේ නැතුව තව බ්‍රෑන්ඩින්ග් කරනවා. කඩෙත් හොඳට හදා ගන්නවා. පුළුවන් නම් ISO 22000 සහතිකෙත් ගන්නවා. දැන් බලන්න මෙයා තුලින් මෙයාගේ කස්ටමර්ස්ලට මෙයාගේ සමාජයට මෙයාගේ ගමට අර පාල්පමට වඩා ගොඩක් දේවල් වෙලා තියෙනවා. හදිස්සියේ ගමේ මොන හරි වැඩසටහනක් තිබුණොත් අර ඒක ප්‍රොෆිටබිලිටි එකක් කියන නිසා එයා දායකත්වෙකුත් දෙනවා. එහෙනම් මේක ඔන්න ගමේ පන්සලේ වැඩේට තියාගන්න. එයා ස්පොන්සර්ෂිප් එකකුත් දෙනවා. දැන් ගමේ පාමමට දැන් මේක කරන්න බෑ. එතකොට අර entrepreneur ඒ වගේ සොසයිටි එකකට තමන්ගේ සිහිනයටත් සාධාරණයක් කරන නිසා අනිවාර්යයෙන්ම ඔහු ඒ ගමෙන් නතර වෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රොෆිටබිලිටි එක නිසා ඔහු ඊළඟට යනවා ටවුන් එකට බේකරි එකට. ඔහු බ්‍රාන්චස් දෙක තුනක් කරනවා. ඔහු ඊට පස්සේ නගර තුන හතරක් කවර් කරලා මුළු ලංකාවම කවර් කරන චේන් එකක් බවට පත් වෙනවා. ඒක PNS වගේ වෙන්න පුළුවන්. සමහරවිට PNS එක ස්ටෝරි එක ඔබ වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අන්න ඒ වගේ අපි සිහිනයක් දකින්න ඕනේ. සිහිනේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ වගේම අපි entrepreneursලා විදියට හැම වෙලාවෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ. මම කියන්නේ මේ රටට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ මේ මොහොතේ ඒ වගේ entrepreneursලා. ඕගොල්ලෝ තමයි අනාගතේ අවශ්‍ය වෙන්නේ. මොකද නිකන් පොඩි එක්සැම්පල් එකක් ගත්තොත් අපේ රටේ ආර්ථිකය ඇත්තටම GDP එක ඩොලර් බිලියන 75යි. ගියවරුද්දේ 2022. හැබැයි ඉන්දියාවේ රතන් ටාටාගේ ටාටා සමාගමේ ඩොලර් බිලියන 168 ඒක සමානයි. ලංකාව වගේ දෙකයි. ඉතින් ඒ වගේ entrepreneur කෙනෙක් අපේ රටේ හිටියනම් අපේ ආර්ථිකය මෙහෙම වෙන්නේ නැහැ දුවුදී. ඔයාලා අතරින් එක්කෙනෙක් රතන් ටාටා වගේ වෙන්න පුළුවන් වුණොත් අපි ඔක්කොම ගොඩ. ඒක නිසා ඔයාලා හිතන්න Apple සමාගම ඩොලර් බිලියන 360යි. ලංකාව වගේ 5 ගුණයක් ලොකු ආර්ථිකයක එක සමාගමක්. අපි කට්ටිය වෙනුත් වෙලා ලංකාවේ ඩොලර් බිලියන 75ක ආර්ථිකයක් හදනකොට Apple සමාගමේ ආර්ථිකය ඩොලර් බිලියන 360යි. බැරිද අපිට? ඒක අපිට බැරි නෑ. ඒක අපිට පුළුවන්. මම හිතන්නේ අපිට මිස්සුන් කැලකට අපේ Chamber of Commerce එක අපිව අරගෙන එනවා. අපි Education Ministry එක අපිව අරගෙන එනවා. මේක තමයි ලංකාවේ වෙන්නේ තිබුණු දේ. දැන් තමයි මේක වෙමින් තියෙන්නේ. තාමත් වැදගත්. ඒක දැන් මම කිය ඕගොල්ලෝ තමයි මේ ලංකාවේ ඉන්න ස්මාර්ටස්ට් මන් පිරිස. හරිද? මොකද ව්‍යාපාරිකයෙක් කියලා මේ වෙලාවේ හැම වෙලාවෙම දවසින් දවස පැය තප්පරේ චැලෙන්ජස් වල තමයි මොකද දෙන්නේ. ඔන්න දැන් දෙසැම්බර් 31 න් පස්සේ අපි රෙඩි වෙන්න ඕන වැට් එක 118 වෙන නිසා ඒකට අපි චැලෙන්ජ් එකක් විදිහට ඇක්සෙප්ට් කරලා වැඩ ටික පටන් ගන්නවා. හැම වෙලාවෙම ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ ස්ට්‍රැටජිස් එක්ක ජීවත් වෙන්නේ බිස්නස් entrepreneur කියලා කියන්නේ.
එයා හැම වෙලාවෙම Tamanට එන ප්‍රශ්න සොල්ව් කර විසඳ තමන්ගේ ටාගට් එකට යනවා. ඒක නිසා ඕගොල්ලෝ හරි ස්මාර්ටස්ට් පීපල්. හරිද? ඒක නිසා හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ තමයි අපේ රටේ අනාගතේ ව්‍යාපාරිකයෝ නිසා තමයි අපි සකියුවා වගේ ආර්ථිකයේ ගොඩ නැගිලා තියෙන්නේ. ආර්ථිකය තුළ තමයි අනිත් සියලු කර්තව්‍යයන් ටික එකතු වෙලා තියෙන්නේ. මම කිව්වා වගේ අපිට පුළුවන් නම් අපි නිකන් හිතුවොත් එහෙම පුතේ ලෝක ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 100යි. මුළු ලෝකෙම ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 100යි. ලෝකේ ඇමරිකාව ආර්ථික ප්‍රබලය වෙන්නේ කොහොමද දන්නවද? මුළු ලෝකෙම ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 100ක් වෙනකොට ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 20යි. පහෙන් එකක් ලෝක ආර්ථිකය ඇමරිකාවට හම්බ වෙනවා. ඒ කොහොමද? ලෝක ආර්ථිකයේ ප්‍රබලම ව්‍යවසායිකයෝ 10 දෙනාගෙන් 6 දෙනෙක් වෙන්නේ ඇමරිකාවේ. වෙනම කිසිම දෙයක් නෙවෙයි. ඒකේ රහස. බිල් ගේට්ස්ගේ ඉඳලා, ස්ටීව් ජොබ්ස්ගේ ඉඳලා, මාර්ක් සකර්බර්ග්ගේ ඉඳලා, වෝල්මාර්ට් එකේ ඉඳලා මේ හැමෝම ඇමරිකන්ස්ලා. එතකොට රට දෙතන කියලා තියෙන්නේ නැහැ. ලෝක ආර්ථිකයේ ප්‍රබලය බවටපත් වෙලා තියෙන්නේ ව්‍යවසායිකයෝ ටිකක් එකතු වෙලා ඒ රට ලෝකයේ ප්‍රබලය බවටපත් කරලා. ඔබ තමයි අපේ රටේ ප්‍රබල. අපේ රට ප්‍රබලයෙන් වඩා දවසකපත් කරනවා නම් ඔබ තමයි ඒකේ ශක්තිය. හොඳට මතක තියාගන්න. ඔබ සියලු දෙනාටම ඒක කරන්න පුළුවන්. ඉතින් මම සුබපතනවා සියලු දෙනාටම ලෝක ආර්ථිකය වල පුළුවන් රටක් හදන්න පාදක වගේ මෙහෙම වෙන්න ඔයගලන්ට හැකියාවක් වේවා කියලා ඔබ ස්තුතියි. ඔබ ව්‍යවසායගත ගමනේ සාර්ථකත්වය නැවත ආවර්ජනය කරමින් නව ව්‍යවසායකයන් වීමට සිහින දකින අපේ තරුණ ප්‍රජාවට මඟ පෙන්වීමක් සිදු කිරීම පිළිබඳව ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය. සහෘදයනි, ව්‍යවසායකත්වය ගැන ඔබගේ දැනෙන ප්‍රශ්න සඳහා තිරේ මුණසිංහ මහතා වෙතින් උපදෙස් ලබා ගැනීමට අපි ඔබට දැන් අවස්ථාව ලබනවා.